මේ ඊයේ පෙරේදා ඛේදනීය භයානක මරණයක් සිද්ධ වුණා. ක්ලබ් වසන්ත මැරුවා නේද? ක්ලබ් වසන්ත මැරෙන්න දින 20කට 25කට කලින් මටත් දුරකථන ඇමතුමක් දුන්නා. ඒකලා මට කිව්වා කුරුඳු වත්තේ බණක් කියන්න ඕන කියලා. මං කිව්වා මහත්තයා මේ අවුරුද්දේ දින ඉවරයි. ලබන අවුරුද්දට දිනයක් දෙසැම්බර් 1 වෙනිදාට ගන්න. මං ඔබ වහන්සේගේ ධර්මානුශාසනාවන් ලැබෙන විවේකවලදී අහනවා කියලාත් කිව්වා. මං කිව්වා හොඳයි. බණහන එක හොඳයිනේ. ධර්මයේ පිළිපදිනවා නම් ගොඩාක් හොඳයි කිව්වා මං. කියලා මං අහුවා ඇයි ඔයාට ක්ලබ් වසන්ත කියන්නේ කියලා. මම පෙර දැකලත් නැහැ, අදටත් දැකලත් නැහැ, කතා කරලත් නැහැ. ඒ ගමන කිව්වා ස්වාමීන් වහන්සේ ඒක දිග කතාවක්. මේ කොළඹ පැත්තේ තිබ්බ ගොඩාක් ක්ලබ් මගේ. ඒවා නිසා මට අවසානයේ දරුවෝ දීග දෙන්නත් බැරි මට්ටමට එනකොට බොහෝ දෙනාගේ උපදෙස්ින්ද මම ඒ ගැන හිතලා අතෑරියා. අතෑරලා දැන් මම වෙනම ව්‍යාපාර කරන එක ඉන්නේ කියලා කිව්වා. මං කිව්වා ඒක හොඳයි කියලා. මිරිසවැටි නායක අඳුරුවත් උපදෙස් දුන්නා කිව්වා. මං කිව්වා ගොඩක් හොඳයි ඒක. නුවණැතියන්ගෙන් ගුණවතුන්ගෙන්ම උපදෙස් ගන්න එක තමයි හොඳ. හොරුන්ගෙන්, තක්කඩියන්ගෙන්, මෝඩයන්ගෙන්, අපරාධකාරුවන්ගෙන් උපදෙස් ගත්තොත් විනාශ වෙනවා කියලා මං කිව්වා. නමුත් පෙර කරන ලද වැරදි හෝ එවකට සංගවා කළ වැරද්දක හෝ කරුමයා ඉදිරිපත් වී මහා විනාශයක් වුණා. ඒ විනාශය කළ අයද පුතේ සතුටු වෙනවද? නෑ, සතුටු වෙන්නේ. බීතිය කුතුහලය ඇතිව හැම තිස්සෙම මැරෙමින් ඉපදෙමින් ජීවත් වෙනවා ඇති.